අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඊ අපි අක්ෂර වින්‍යාස රීති කිහිපයක් වේගයෙන් ඉගෙන ගත්තා. අක්ෂර වින්‍යාස රීති විශාල ප්‍රමාණයක් අපි කතා කළා පැයක් වගේ කාලයක් අරගෙන. අද අපි විශේෂයෙන්ම 2026 උසස් පෙළ දරුවන් ඉලක්ක කරගෙන ඒ අක්ෂර වින්‍යාස රීති ටිකට අදාළව අපි අද බලනවා මේ මගේ අතේ තියෙනවා පාස් පේපර් එක. පාස් පේපර් කියන්නේ 2019 20 21 22 23 24 25 කියන පසුගිය අලුත් සිලබස් එක යටතේ ආපු සියලුම පාස් පේපර්ස් වල අක්ෂර වින්‍යාසයට සම්බන්ධව මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා බලන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අක්ෂර වින්‍යාසයට සම්බන්ධව අහලා තියෙන්නේ මොන වගේ ඒවාද කියලා බලන්නයි අපි මේ හදන්නේ. ඒ වගේම දැන් මේකේ විශේෂත්වය තමයි අපි දැන් ඊයේ අක්ෂර වින්‍යාස රීති ටික කතා කළා. එතකොට කවුරු හරි ඊයේ පාඩමට ඉදී නැත්නම් YouTube එකේ වීඩියෝ එක තියෙනවා බලන්න. channel එක subscribe කරලා තියාගන්න. මොකද ඕගොල්ලන්ට පුතා එතකොට දිගටම වීඩියෝ එකක් ආපු ගමන් notification එක එනවනේ. ඒතර හරි ලේසි. මොකද අපි ඉස්සරහටත් මේ විදිහට හැම දවසකම දවස් 2-3කට පාරක් දිගින් දිගටම වීඩියෝ දානවා. එතකොට ඒ දාන වීඩියෝ එකින් එක බැලුවාම ඕගොල්ලන්ට අදහසක් එනවා පන්තිය මොන වගේද සහ විශේෂයෙන්ම විභාගයට ප්‍රශ්න අහන්නේ මොන වගේද කියන එක ගැන අදහසක් ඕගොල්ලන්ට එනවා. හරි. එතකොට දැන් 2019 A level එකට ගියොත් අපි අද පිල්ලම් පාඩමක් කතා කරනවා. මේ පසුගිය පාස් පේපර් ප්‍රශ්න ටික කතා කරලා ඉවර වෙලා අපි පිල්ලම් ටිකත් අද කතා කරලා ඉවර කරනවා. 2019 දෙනවා වචන සෙට් එකක් කන් කළු. මම පළවෙනි එකේ තියෙන උත්තර ටික අරගෙන හදන්නම්. දෙවෙනි එක වලාකුළු. තුන්වෙනි එක දෘෂ්ටි කෝණය. හතරවෙනි එක නිර්මාංශ. නිර්මාංශ කියලා තියෙන පළවෙනි එකේ. ඊළඟ එක නිස්සබ්ද. ඔන්න ඔහොමයි පළවෙනි උත්තරේ තියෙන්නේ. දැන් අපි මේක නිකන් බලාගෙන යමු. දැන් මේකේ අපි හැමෝම දන්න එකක් නේ වලාකුළු. සාමාන්‍යයෙන් බොහෝ අවුරුදු වල විභාගෙට අහන එකක් වලාවන්ගෙන් හටගන්නා කුළු වලාකුළුනේ. එතකොට වලාකුළු ලියන්නේ මෙහෙම. එතකොට මේක වැරදි. දැන් මේක අපි ගොඩක් වෙලාවට දන්න එකක්. එතකොට දැන් බලන්න මේකත් එක්ක සංසන්දනය කරනකොට අපිට පළවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්, දෙවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්, තුන්වෙනි උත්තරෙත් අයින් කරන්න පුළුවන්. මොකද ඒ ඔක්කොගේම වලාකුළු වැරදි. ඒ කියන්නේ අපි හරියට දන්න එක වචනයක් තියෙනවා නම් අපිට උත්තර ටික සංසන්දනය කරලා හිතලා හරි එක හොයාගන්න පුළුවන්. හැබැයි නිවැරදිව ඉගෙන ගන්න ඕනේ මොකද්ද? හැම එකකම හරි උත්තරේ දැනගෙන ඉන්න. කන් කළු කියන්නේ කනට මිහිරිනේ. එතකොට කන් කළු මේක හරි. කන් කළු ලියන්නේ මෙහෙම තමයි. ඊට පස්සේ දෘෂ්ටි කෝණයත් මේක හරි. මොකද දෘෂ්ටි කියන්නේ දැකීම, කෝණය හරි. ඊට පස්සේ තියෙනවා නිර්මාංශ. වැරදි පුතා. ඒක හැදෙන්න ඕනේ නිර්මාංශ. මාංශ ලියන්නේ මෙහෙමනේ. ඊළඟට මම ගිය සතියේ ඔයගොල්ලන්ට ඊයේ රීතියකුත් කියලා දුන්නා. මෙන්න මෙහෙමයි ලියන්නේ. නිශ්ශබ්ද. ද්විත්ව ශකාරය තාලුජයි කියලාත් මම කිව්වා. එතකොට ශබ්ද ලියන්නේ මෙහෙම නම් ඉස්සරහට නිශ්ශාපු ගමන් නිශ්ශබ්ද වෙනවා. දැන් එහෙනම් උත්තරේ ගන්න පුළුවන් අපිට මේකේ 5. ඔන්න 2019 නිවැරදි පිළිතුර 5. ඊට පස්සේ අපි යනවා 2020 උසස් පෙළ ප්‍රශ්නයට. ඒකේ දීලා තියෙනවා ඒකේ මම හිතන්නේ අක්ෂර වින්‍යාසය නෙවෙයි වැරදිලා මේකට වෙන එකක් දාලා තියෙන්නේ. 2021 ප්‍රශ්නෙට යනවා අපි අක්ෂර වින්‍යාස ප්‍රශ්නයට. ඒකේ පළවෙනි උත්තරේ තියෙන ටික මම ගන්නවා. අරුණලු අබිනික්මන අරුණලු අබිනික්මන
ගනී භවනය සැනකෙලි කාල ගුණය. right. දැන් ඔන්න හරි වැරදි ටික බලාගෙන ගිහලා අපි උත්තරේ හොයමු. අරු නලු කියන්නේ පුතා අරුණ ආලෝක කියන එකනේ. එතකොට මෙන්න මේ අලු වලින් තමයි ආලෝකය ප්‍රකාශ වෙන්නේ. මොකද අපි ආලෝක ලියන්නේ මෙහෙමනේ. එතකොට ආලෝක අලු වෙනවා. අරුණ අලු. එහෙනම් මේකේ ල මෙහෙම එන්න ඕන. එකයි. අබි නික්මන. නික්මනවා කියන්නේ ඉවත් වෙනවනේ ක්‍රියාවක්නේ. නයන්න දන්තජ වෙන්න ඕනේ. අබි නික්මන. ඝනී භවනය. ඒක හරි. ඒකේ වැරද්දක් නැහැ. දැන් ඊයේ රීතිත් එක්ක සංසන්දනය කර කර හිතන්න. සැනකෙලි. කෙලි කියන්නේ ක්‍රීඩානේ. කරනවා කියන අදහස ඉන්නේ ඇදෙන්නේ මං කිව්වේ. කර රයන්න තියෙනවා නම් ල මුර්ධජ වෙනවා. සැනකෙලි. එහෙනම් හරි. කාල ගුණය කියන්නේ කාලයේ ගුණයනේ. ඔන්න එහෙම හිතන්න ඕනේ ටිකක්. එතකොට මේ ල වැරදි. කාලයේ ගුණය තමයි කාල ගුණය වෙන්නේ. එහෙම අකුර වචන කඩ හිතනකොට උත්තර හොයාගන්න හරි ලේසි. එහෙනම් 2021 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 2. හරි. ඔයාට වැදගත් කියලා හිතෙන ඕනම දෙයක් ලියාගැනීමේ අයිතිය ඔයාට තියෙනවා. පොත ඔයාගේ, පෑන ඔයාගේ, ටියුට් එක print out අරන් තියෙනවා නම් ටියුට් එක ඔයාගේ. ඒතර ඔයාට වැදගත් කියලා හිතෙන හැම එකම ලියා ගන්න. හරි. පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා වුණත් ලියා ගන්න පුළුවන්. මේක YouTube හරහා යන නිසා. ඊළඟ එක. ඊට පස්සේ අහනවා අපි යනවා 2022 උසස් පෙළට. ඒකේ දීලා තියෙන වචන 5ක්. රසාස්වාදය. මම පළවෙනි උත්තරේ තියෙන ටික ගන්නවා. සඳලු තලය විශ්ලේෂණය. අන්න ඒ අවුරුද්දෙත් ආයි දීලා කාල ගුණය. ඊළඟ එක දීලා තියෙනවා ග්‍රන්ථ ධූර. දැන් බලමු උත්තරේ. රස ආස්වාදයනේ රසාස්වාදය කියන්නේ. එතකොට රසය වචන කඩාගත්තාම අහු වෙනවා. රස ආස්වාදය තමයි රසාස්වාදය කියන්නේ. එහෙනම් මේක හරි. ඊළඟට දීලා තිනවා සඳලු තලය. දැන් මේක හැදෙන්නේ සඳ ලු ඊළඟට මොකක්ද දෙන්නේ? තලාව කියන අදහස ඉන්නේ. තලය. සඳ එළිය වැටෙන තලය වගේ අදහසක් ගන්න පුළුවන්. සඳලු තලාව. හඳ බලන තැන. එහෙමත් හිතන්න පුළුවන්. එහෙනම් මේකෙන්න ඕනේ සඳලු වැරදි ල වැරදි. සඳලු තලය. විශ්ලේෂණය. ඔන්න මං කලින් කියලා දුන්නා මුර්ධජ ෂ එක්ක ඉන්නේ මුර්ධජ න කියලා. එහෙනම් විශ්ලේෂණය හරි. කලින් මම කියලා දුන්නා කාලයේ ගුණයයි කාල ගුණය. කාලය ලියන්නේ මෙහෙම නිසා ඒකත් හරි. අවසානික ග්‍රන්ථ හරිනේ. ධූර හරි. එහෙනම් පළවෙනි උත්තරේ පළවෙනි එකයි දෙවෙනි එකයි වැරදි. එහෙනම් ඒකේ හැදෙන්න ඕනේ එකකුත් තියෙන නිසා උත්තරේ වෙන්නේ 3. 2022 ප්‍රශ්නේ පිළිතුර 3. හරි. ඊළඟට තියෙනවා 2023 උසස් පෙළ ප්‍රශ්න ටික ගමු අපි. ව්‍යසනය පළවෙනි උත්තරේ තියෙන ටික මම ගන්නෙ. ප්‍රති ශක්ති කරණය අවධානම ප්‍රථමාධාර ආනිශංස. ඔන්න ඔහොම දීලා තියෙන ඔන්න පාස් පේපර් එකේ වචන 5ක්. ඒ වචන 5මයි මාරු කර කර දීලා තියෙන්නේ. දැන් බලන්න ව්‍යසනය නෙමෙයිනේ පුතා.
මේවා අපි දන්නම වචන. ව්‍යසනය. ව්‍යසනය. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය. හරි. රයන්නට පස්සේ නයන් එනවා මූර්ධජයි. හරිනේ. ඊළඟ එක වැරදි. ප්‍රති කියන්නේ උපසර්ගයක්. ඔන්න උපසර්ග ටික මතක නම් ටස් ගාලා මතක් වෙන්න ඕන. හරි. අවධානම නෙමේ අවදානම. ඊට පස්සේ ප්‍රථම ආධාර ආනිශංස. මොකක්ද උත්තරේ? ආනිසංස. මෙන්න මෙහෙම එන්න ඕනේ. උත්තරේ වෙන්නේ මිත්‍රවරුනි 3. 2023 උත්තරේ 3. දැන් මෙහෙම උත්තර ටික ගලපගෙන යන්න ඕනේ පට ගාලා. අද අපි පිල්ලම් පාඩමත් කතා කරනවා. ඊට පස්සේ පිල්ලම් පාඩමේ පාස් පේපර් ප්‍රශ්න ටිකත් මෙහෙම කතා කරනවා. හරි. පිල්ලම් ටිකත් ආයි අපි අද මතක් කරගන්නවා. 2024 A level අක්ෂර වින්‍යාස ප්‍රශ්නය. 2024 A level අක්ෂර වින්‍යාස ප්‍රශ්නය. ඔන්න දීලා තියෙනවා වචන ටිකක්. ඔටුනු ගවේෂණය පළවෙනි උත්තරේ තියෙන ටික ගන්නම් මම. මට හරි එක ලිය වෙනවා. ආදුනිකයා අකධ්‍යනය. අනධ්‍යනය වැරදිලා ටයිප් වෙලා තියෙනවා. අනධ්‍යයන සියුමැලි. දැන් බලන්න ඕනේ උත්තරේ. ඔටුන්න හරි. ඇයි ඒ? ඔටුන්නනේ අන්න වලින් හැදෙන නීනු දන්තජයි කියලා මං කිව්වා. අන්න වලින් හැදෙන නීනු දන්තජයි. ඔටුන්න ඔටුනු වෙනවා. ඒක හරි. ගවේෂණය වැරදි. ඇයි ඒ? මූර්ධජ ශයයක් එන්නේ හැමතිස්සෙම මූර්ධජන. හරිනේ. ඊළඟට ආධුනිකයා. ආධුනික නෙවෙයි ආධුනික. ඊට පස්සේ පුතා අනධ්‍යයන හරි. සියුමැලි උත්තරේ 4. හරි. අවසාන එක 2025 උසස් පෙළ. දැන් මේ වචන කොච්චර අවු වෙනවද බලන්න මෙහෙම කතා කරගෙන යනකොට. ඊළඟ එක 2025 අනුස්වාර ආයකෙත් ඔන්න පාස් පේපර් ප්‍රශ්න වෙනුවට වෙනම ගුලක් දාලා තින්නේ. මේ අපේ ටියුට් හදන කට්ටියට ඩොක්කක් අයින්න ඕනේ. කවන්නේ. දැන් මේ පාස් පේපර් ප්‍රශ්න ටික කතා කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා එකම වගේ ටිකක් තමයි අහලා තියෙන්නේ මේක ඔය කියන තරම් අමාරු නෑ කියලා. දැන් ඔයගොල්ලෝ ගෙදර ඉඳගෙන කරනකොටත් මේ ගොඩක් ඒවා හරියනවා. අර රීති ටික ඔළුවේ තියෙනවා නම් අක්ෂර වින්‍යාස ටික මතකයි නම් ඒකට අදාළ වචන 300ක් පටපට ගාලා ගෙදර ඉඳන් තනියෙන් හදාගන්න පුළුවන් නම් අක්ෂර වින්‍යාසය කියන්නේ මහා අමාරු කොටසක් නෙමෙයි. හරි. දැන් ඔන්න අපි යනවා පිල්ලම් වලට. අද පොඩි ෂෝට් නෝට් එකකින් මම පට ගාලා පිල්ලම් ටික කියලා දෙනවා. දැන් ඔන්න අහගෙන ඉන්න. සිංහල භාෂාවේ තියෙනවනේ පුතා ස්වර. අපි නිකන් ස්වර ටික ලියාගමු. අ ඈ इ उ इरु इरु इलु इलु ए आई ओ औ ඔන්න ස්වර ටික. දැන් මේ ස්වර අක්ෂර එකතු වෙනවා භාෂාවේදී ව්‍යංජන අක්ෂරات එක්ක. ඒ කියන්නේ කයන්නට දාගෙන යන කකා කැකෑ කිකි කුකු
ක්‍රෝ මේ දෙකෙන් හටගන්නේ නැහැ පිල්ලමක්. කෙකේ කයි කොකෝ කව්. ඔන්නෝම හැදෙනකොට ඒ ස්වරය ව්‍යංජනය ඇතුලේ ඉන්න බව පෙන්වන්න අපි යොදන සංකේතයක් තමයි පිල්ලමක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අල් කයන්න මේකට එකතු කරපු ගමන් හැදෙනවා ක. මෙයාට එකතු කළාම හැදෙනවා කා. මෙයාට එකතු කළාම හැදෙනවා කෑ. කෑ. කි. කී. ಕು. කූ. ಕ್ರು. ಕ್ರೂ. ಕೆ. ಕೇ. ಕೈ. ಖೋ. ಖೋ. කව්. දැන් මෙහෙම පිල්ලමක් දැම්මහම ඒ පිල්ලමෙන් සංකේතවත් වෙනවා මෙයාගේ ඇතුලේ මේ ආයන්න ඉන්නවා කියලා. ඕක තමයි පිල්ලමක වැඩි. එතකොට දැන් මෙයාගේ පිල්ලමක් නැහැනේ. එයා හැදෙන ව්‍යංජනයක්. මෙයාගේ පිල්ලමක් ඉන්නවා. එයාට කියනවා ඇල පිල්ල කියලා. ඔන්න පිල්ලන් ටික මතක තියාගන්න. ඇල පිල්ල. මෙයාට කියනවා ඇදය. ඇදය. මෙයා කෙටි නිසා මෙයාට කියනවා කෙටි ඇදය. හැබැයි මේ ඇදයට තව නම් ගොඩාක් තියෙනවා. මෙයාට ඇක්ම කියනවා. එතකොට මෙයා කෙටි ඇක්ම. මෙයාට අස්පිල්ල කියලාත් කියනවා. එහෙනම් මෙයාට කෙටි අස්පිල්ල කියලාත් කියනවා. ඒ සෙට් එකේම මෙයා තමයි දිගු. එහෙනම් මෙයා දිගු ඇදය, මෙයා කෙටි ඇදය. මෙයා කෙටි ඇක්ම, මෙයා දිගු ඇක්ම. මෙයා කෙටි අස්පිල්ල, මෙයා දිගු අස්පිල්ල. හරි. මෙයාට අපි කියනවා කෙටි ඉස්පිල්ල. කෙටි ඉස්පිල්ල. එහෙනම් මෙයාට කියනවා දීර්ඝ ඉස්පිල්ල. එහෙම නැත්නම් දිගු ඉස්පිල්ල. මෙයා පාපිල්ල. මොන පාපිල්ලද? කෙටි පාපිල්ල. ඔය පාපිල්ලේ තියෙනවා වර්ග දෙකක්. හරිද? පාපිල්ලේ තියෙනවා වර්ග දෙකක්. මෙයා වක් වෙලානේ ඉන්නේ. වක ගැහිලානේ. ඒක නිසා ඔය කයන්නට එන එක්කෙනාට කියන්නේ කෙටි වක් පාපිල්ල කියලා. එතකොට ඒකේ දිගේ එක්කෙනා කෙටි දිගු වක් පාපිල්ල. කෙටි වක් පාපිල්ල. ඔය පයන්නට වගේ එන මෙන්න මෙහෙම කෑල්ලට කියන්නේ කෙටි කොන් පාපිල්ල කියලා. කෙටි කොන් පාපිල්ල කියලා කියනවා. මතක තියාගන්න. එහෙනම් මෙයා දැන් දිගු පාපිල්ල. දිගු පාපිල්ල. හරි. මෙයා ගැටය සහිත ඇලපිල්ල. ගැටය සහිත ඇලපිල්ල. එහෙම නැත්තම් මෙයාට ගැටපිල්ල කියලා කියනවා. එහෙනම් මෙයා ගැටය සහිත දීර්ඝ ඇලපිල්ල, දිගු ඇලපිල්ල. එහෙම නැත්තම් දීර්ඝ ගැටපිල්ල. මෙයා කොම්බුව, බම්බුව වගේ තියෙන කොම්බුව. මෙයා කොම්බුව සහ අපි හල් කිරීම වෙනුවට දැන් නූතන සිංහලයේ ඔබට පාවිච්චි කරනවා උස්පිල්ල කියලා. උස්පිල්ල. මම ඒකේ හේතුව තව ටිකකින් කියනවා. මෙයා කොම්බු දෙක. බම්බු දෙක නෙවෙයි කොම්බු දෙක.
මෙයා එතකොට කොම්බුව සහ ඇලපිල්ල විභාගෙට අහනවා මෙයා කොම්බුව සහ උස් ඇලපිල්ල කොම්බුව සහ උස් ඇලපිල්ල දැන් කොම්බුව සහ දීර්ඝ ඇලපිල්ල කියලා සමහරු කියනවා. ඒක කැතයි. මෙයා කොම්බුව සහ ගයනු කිත්ත. ඔය ගයන්නෙන් වගේනේ ඕක නිකන් හැදෙන්නේ මෙහෙමනේ. ඔන්න ඔහොම පොඩි ගයන්නක් වගේ කන්නේ පල්ලෙහාට හැදෙන්නේ. ඒක නිසා තමයි ඔකට ගයනු කිත්ත කියන්නේ. එතකොට අර ගැටයක් එක්ක එන ඇලපිල්ලට තමයි ගැටේ සහිත ඇලපිල්ල කියන්නේ. ওই දෙක මාරු කරගන්නවා ළමයි හරියට. මේක ගැටේ සහිත ඇලපිල්ල, මේක ගයනු කිත්ත. හරි. දැන් ඔන්න අවශ්‍ය ටික ලියා ගන්න ටස් ගාලා විනාඩි 5ක් දෙන්න. හරි. දැන් ඊළඟට ළමයි මේකේ තියෙනවා විශේෂතා සමහර තැන්වල. දැන් ඕගොල්ලන්ට එන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. පළවෙනි එක තමයි මතක තියාගන්න ඕන. දැන් ඔය කයන්නට හල් කිරීම එන්නේ සමහර තැන්වල. එතෙන්දී අපි හල් කිරීම පිල්ලමක් විදිහට සලකන්නේ නැහැ වර්තමානයේ. හේතුව මෙයාට නෙමෙයි ඔක්කොම එකතු වෙන්නේ. අල් කයන්නට තමයි ආයන් එකතු වෙන්නේ. අල් කයන්නට තමයි ආයන් එකතු වෙලා කා හැදෙන්නේ. එතකොට මෙයා තමයි මුල් රූපය. මෙයා තමයි මුල එක්කෙනා. මෙයා තමයි නොවෙනස් වන එක්කෙනා. ඒක නිසා මෙයාට කියනවා අපි හල් කිරීම නැත්තම් ප්‍රකෘති ව්‍යංජනය. රියල් ව්‍යංජනය වෙනස් වෙන්නේ. ඒක නිසා මෙයාව අපි වෙනස් වෙනවා. ඒක නිසා මෙයාව අපි හල් කිරීම ලෙස සලකන්නේ. මොකද අර ඇඳුම් නැතුව ඉන්න එකෙක්ගේ ඇඳුම් ගැන කියන්න බෑනේ අපිට. ඊළඟට ආයි මෙන්න මෙතන හරි විශේෂයි. මේ කව් ලියනකොට මේ ගයනු කිත්ත ඔයන්නත් එක්ක විතරයි තනියෙන් එන්නේ. එයා ව්‍යංජනයක් එක්ක එකතු වෙනකොටම ඉස්සරහට කොම්බුවක් එනවා. එතකොට කොම්බුව නැතුව ගයනු කිත්ත පමණක් අපිට තනියෙන් ලියන්න බෑ. ඔන්න ඒකත් මතක තියාගන්න. ඔන්න ඔය විශේෂ ලක්ෂණ ටික මතක තියාගන්න. ඔයාට අවශ්‍ය වැදගත් වෙන ඔක්කොම ලියා ගන්න. හරි. ඊළඟට දැන් ළමයි මූර්ධජ ල අක්ෂරයට පාපිල්ල දැම්මහම නිර්මාණය වෙනවා මෙන්න මෙයා. ඔකට තමයි ඔයගොල්ලෝ එල්ලුළු යන්න කියන්නේ. ඇත්තටම මේ කළා තියෙන්නේ මූර්ධජ ල යන්නට පාපිල්ල දාලා. හරි. ඊට පස්සේ මෙයාට දීර්ඝ පාපිල්ල දැම්මහම නිර්මාණය වෙන අක්ෂරය තමයි ලු. මේක අර පාපිල්ල බව සංකේතවත් කරන්න අපි ටිකයි යටට දාන්නේ. දැන් සමහර ඕක මෙහෙම දානවා. එහෙම දාන්නේ. මෙයා පාපිල්ල නිසා අපි මෙහෙම යටටයි මෙයාගේ මේක දාන්නේ. ආයි ළමයින්ට හරියට වරදිනවා රයන්නට පාපිල්ල සහ
ඇදය යොදන අවස්ථාව. රයන්නට පාපිල්ල දාන්නේ අපි මේ රයන්නෙන් භාගයක්. රයන්නෙන් භාගයකට එන්නේ පාපිල්ල. මෙයා පාපිල්ල. රයන්නට සම්පූර්ණයෙන්ම ආවහම මෙයා ඇදය. එතකොට මෙහෙම දැම්මහම දීර්ඝ පාපිල්ල. මෙහෙම දැම්මහම දීර්ඝ ඇදය. හරි. මම ඔයාලට රූට කෝල් කරන්නම් කියලා ලියන්නේ රැට කෝල් කරන්නම් කියන එක පිල්ලම බැරි වුණා. ඒකත් පිල්ලම් වල ඔයගේ විශේෂ අවස්ථා කීපයකුත් තියෙනවා. දැන් ඔය ස්වර වලින් හැදෙන පිල්ලන්නේ ආයි භාෂාවේ තියෙනවා ව්‍යංජන පිල්ලම් ටිකක්. පළවෙනි එක තමයි යංශය. යංශය හැදෙන්නේ යයන්නේ. යයන්නේ මොන අංශෙද? මේ අංශෙද? යට අංශෙද? ඒක නිකන් වෙන එකක් වගේ. යයන ඔන්න හොඳට බලන් ඉන්න. යයන්නේ අංශය යංශය. රයන්නෙන් හැදෙනවා රකාරාංශය. මේ රකාරයෙන් අංශය රකාරාංශය. ආයි විශේෂ පිල්ලමක් තියෙනවා අල් රයන්න වෙනුවට පාවිච්චි වෙන රේපය. ඒ කියන්නේ දැන් වචනයක් තියෙනවා නම් දුර්වල කියලා මේ අල් රයන්න වෙනුවට මට රේපය ගන්න පුළුවන්. දුර්වල. කර්ම මට අල් රයන්න වෙනුවට රේපය ගන්න පුළුවන්. කර්ම. ඔන්න ව්‍යංජන පිල්ලම්. එතනත් ඔයාට අවශ්‍ය ටික ලියා ගන්න. ඔයාට ඕනේ කියලා හිතෙන ඔක්කොම ලියා ගන්න. දැන් අපි මෙහෙම නිතර දානවා වීඩියෝ. ඒතර ඒව බලන්න මේ පාඩම් ඔළුවට දාගන්න. හරි. දැන් අපි බලමු පාස් පේපර්ස් ප්‍රශ්නවල මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. පාස් පේපර්ස් ප්‍රශ්නවල ඔන්න අහලා තියෙනවා එකක්. බලමු. සීගිරිය 2019. සීගිරිය සිතුවේය දැකීම යන වචනවල යෙදී ඇති පිල්ලම්. ඉතින් ලේසියිනේ යන්නේ. සීගිරිය වගේ එකක දැන් ඔන්න ඊළඟට ළමයි කරන ගොන් වැඩක් තමයි ඉස්පිලි දෙකක් තියෙනවනේ. එකක් ලිව්වාම ඇති කියලා හිතනවා. බෑ. ඒක දෙවරක් ලිවිය යුතුමයි. එතකොට මේක ලියනකොට දීර්ඝ ඉස්පිල්ල ආයි ඉස්පිල්ල කියලා ලියන්න ඕනේ. මොකද දෙපාරක් එදිලා තියෙනවා නම් දෙපාරක් ලියන්න ඕනේ. ඉස්පිල්ල වැඩි කිරීම දෙක වගේව ලියන්න එපා. එහෙනම් මෙතන ඉස්පිල්ල, කෙටි ඉස්පිල්ල, කෙටි පාපිල්ල, කොම්බුව සහ දීර්ඝත්ව ලකුණ. තම කොම්බුව සහ උස්පිල්ල. මෙතන ඇදය දීර්ඝ ඉස්පිල්ල. ඉතින් අනේ ඔය ටික ලිව්වහම ලකුණු දෙකක් හම්බ වෙනවනේ. ඕක ලියා ගන්න බැයිද කියන්නකො මොනවද මේ? 2020 පිහිටු වූ ඉතිහාසයේ කුරුටුගී ඔන්න අහනවා. දැන් බලමු. ඔන්න දෙපාරක් ලියන්න ඕනේ දැන් මේකත් මේ කෙටි ඉස්පිල්ල, කෙටි පාපිල්ල, දිගු පාපිල්ල. කෙටි ඉස්පිල්ල, ඇලපිල්ල, කොම්බුව සහ දීර්ඝත්ව ලකුණ. එහෙම නැත්නම් කොම්බුව සහ උස්පිල්ල. මෙයා කෙටි පාපිල්ල ඔන්න රූ දීලා රයන්නෙන් භාගයයි ඇවිල්ලා තියෙන්නේ. කෙටි පාපිල්ල දීර්ඝ ඉස්පිල්ල. දැන් මෙතන කෙටි පාපිල්ල කියලා 3 පාරක් ලියන්න ඕනේ. ළමයි හිතනවා නෑ 3ක් නැතුව ඇති. එහෙම දාන්නේ නෑ. විභාග පේපර් හදන අය හරි හොඳයි. මේක ඇදේ වෙන්නේ නැති කියලා මීහරක් වගේ ලියන. එහෙම නෑ. කෙටි පාපිල්ල කියලා 3 පාරක් ලියන්න ඕනේ.
ඊළඟට 2021 උසස් පෙළ කෝකිල අතුරුදහන් බිහිතියට දැන් බලන්න ආයි ඔන්න මෙතන තියෙනවා කොම්බුව ගයනොකිත්ත සහ දීර්ඝත්ව ලකුණ. එකට ලියන්න ඕනේ කොම්බුව ගයනොකිත්ත සහ දීර්ඝත්ව ලකුණ. කමා දාන්න නැතුව ලියන්න ඕනේ. කෙටි ඉස්පිල්ල. මෙතන කෙටි පාපිල්ල හල් කිරීම අපි ලියන්නේ නැහැ. එතකොට මේ වචනේ තියෙන්නේ කෙටි පාපිල්ල විතරයි. ඊළඟ එක දීර්ඝ ඉස්පිල්ල, කෙටි ඉස්පිල්ල. හරි. ඊළඟට පෑනත් ඉවර වීගෙන එනවා. අපි යනවා 2022 උසස් පෙළට. පෘතුගීසි රාජසිංහයෝ මුල්ලේරියා පෘතුගීසි මේක මොකද්ද? ගැටය සහිත ඇලපිල්ල, කෙටි පාපිල්ල, දීර්ඝ ඉස්පිල්ල, කෙටි ඉස්පිල්ල එක ලකුණයි. ඇලපිල්ල, කෙටි ඉස්පිල්ල, කොම්බුව, ඇලපිල්ල සහ දීර්ඝත්ව ලකුණ නැත්නම් උස්පිල්ල. දැන් ආයි මෝඩකමට මුල්ලේරියා කියන එකේ අල්ලා යන්න ලියන්නේ නැහැ. මොකද යා පිල්ලමක් ලෙස ගන්න නැහැ කියලා මං කිව්වා. එහෙනම් කෙටි පාපිල්ල, කොම්බුව සහ දීර්ඝත්ව ලකුණ, කෙටි ඉස්පිල්ල, ඇලපිල්ල. අර මූලික පොයින්ට්ස් ටික මතකයි නම් හල් කිරීම ගන්නෑ. හරි මෙයා කෙටි පාපිල්ල, මෙයා දිගු පාපිල්ල, රයන්නෙන් භාගයක් ආවත් පාපිල්ල, සම්පූර්ණයෙන් ආවොත් ඇදය. ඔන්න ඔය ටික මතකයි නම් මහ දෙයක් නෙවෙයි මේ ලකුණු ටික ගන්න එක. ඊළඟට තියෙනවා දේවි බුද්ධියෙන් පිරිපුන්. දැන් බලන්න මෙතන කොම්බුව සහ දීර්ඝත්ව ලකුණ නැත්නම් උස්පිල්ල, කෙටි ඉස්පිල්ල, පාපිල්ල හල් කිරීම ගන්න, කෙටි ඉස්පිල්ල, කොම්බුව ආයි අපි හල් කිරීම ගන්න. පිරිපුන් කෙටි ඉස්පිල්ල, පාපිල්ල හල් කිරීම ගන්න අල්ලා යන්නේ. ඊළඟට අපි යනවා 2024 උසස් පෙළ. රජ්ජුරුවෝ තේර පුත්තාභය තේර වැරදීනේ. දරූහ තේර වෙන්න. රයිට්. කොම්බුව සහ දීර්ඝත්ව පළවෙනි එක රජ්ජුරුවෝගේ අල්ජයන් අපි ගන්නේ කෙටි පාපිල්ල, කොම්බුව ඇලපිල්ල සහ දීර්ඝත්ව ලකුණු එකට ලියයි. කොම්බුව ඇලපිල්ල සහ දීර්ඝත්ව ලකුණු එකට ලියයි. හරි. තේර පුත්තාභය කොම්බුව සහ දීර්ඝත්ව ලකුණ. පාපිල්ල, කෙටි පාපිල්ල, ඇලපිල්ල මේක දැන් එතන ඇදය මෙයා පාපිල්ල දැන් රූහනේ. රූහ එයා ඇදය, දීර්ඝ ඇදය. දෑ කියනකොට ඇදය. හරි. රූ කියනකොට කෙටි පාපිල්ල. රූ කියනකොට කෙටි පාපිල්ල. දෑ කියනකොට ඇදය. ඔන්න දෙක මාරු කරගන්න එපා. ඊළඟට අවසාන එක 2025 උසස් පෙළ පැවසූහ කැමැති ගෞරවයෙන්. පැවසූහ ඇදය දීර්ඝ පාපිල්ල, ඇදය ඉස්පිල්ල, කොම්බුව සහ ගයනොකිත්ත ආයි කොම්බුව. ඔන්න පාස් පේපර්ස් ටික. දැන් පිල්ලම් සම්බන්ධයෙන් විභාගෙට අහන්නේ ඔන්න වගේ චූටි ප්‍රශ්න ටිකක්. මේක ලොකු පාඩමක් නෙවෙයි. අපි පන්තියේ නම් තව ටිකක් දීර්ඝව කතා කරනවා. නමුත් ඇති
විභාග ළඟ නිසා සිහි කැදවීමක් විදිහට රිවිෂන් එකක් විදිහට ওই ප්‍රමාණය කතා කළාම ඇති. ලබන සතිය අපි සාහිත්‍ය පාඩම් පටන් ගන්නවා. ගුත්තිල කාව්‍ය පාඩමෙන් පටන් ගන්නෙ. එතකොට අපි කතා කරනවා එදාට ගුත්තිල කාව්‍යයෙන් ඇවිල්ලා තියෙන කවි ප්‍රශ්න මොනවද, විචාර මොනවද, මෙහෙම ගොඩාක් කතා කරනවා. අපි මේ ටිකත් එක්ක ලබන සතිය හම්බෙමු. අපි ඊයේ අක්ෂර වින්‍යාස කතා කළා. රීති ටික. අද අපි අක්ෂර වින්‍යාස පසුගිය පාස් පේපර්ස් ප්‍රශ්න ටිකත් එක්ක පිල්ලම් පාඩමේ පාස් පේපර්ස් ටිකත් සාකච්ඡා කළා. අපි ලබන සතිය හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා, සුබ වේවා.